සුබම සුබ දාසනක් ලේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසේ මම ඔබට ආශිර්වාදගෙන අතර උන්වහන්සේ යහපත් සුන්දර දවසක් ආරම්භ කරන්න ඔබට මටත් උන්වහන්සේ දුන්නා වූ මහත් කරුණාවත් අනුග්‍රහ නිසා දෙවියන් වහන්සේ ප්‍රශංසා කරන අතර හොඳයි වෙනද වගේම අද දවසේ දෙවියන්සේගේ වචනේ යම් කාරණාවක් බලලා අපි ආත්මය අපි අදහිල්ලෙන් ශක්තිමත් කරගෙන කරුණු සපියක් සිටෙමු. හොඳයි මේ උදෑසන ඔබ සමග බෙදන්න ගීතාවලිය පොතේ 77 වෙනි පරිච්ඡේදයේ පළවෙනි සහ තුන්වෙනි පද ශුද්ධ ලියවිලි තුල මෙලෙස සඳහන් කර තිබෙනවා. මාගේ හඬින් දෙවියන් වහන්සේට එසේය මාගේ හඬින් දෙවියන් වහන්සේට මොරගසන්නෙමි උන්වහන්සේ මට කන් දෙනසේක දුක් ඇති දවසේදී ස්වාමීන් සෙවීමි රාත්‍රියේදී මාගේ අත නොනැවති දිගු කර තිබුණේය මාගේ ආත්මය සැනසෙන්ට අකමැති විය මම දෙවියන් වහන්සේ සිහිකොට චංචලව සිටිමි මම මෙනෙහි කරමි මාගේ ආත්මයද ශෝකයෙන් පිරී ගියේය. ආමෙන්. මේ දැසන කාලයේ සුදාත්මන වහන්සේ මේ පදයේ තුනේ යමක් ඔබගේ මගේ ආත්මයට මතක් කර දෙනවා. මනුෂ්‍ය ලෙස මේ පොළොව තුල ජීවත් වෙද්දී අපි බොහෝ තැන්වල අපේ ජීවිතේ නිහඬ වෙන හේතුව තමයි විවිධ අමාරු සහ අපහසු කාලයන් වල. එවිටයි ඔබට මට දෙවියන් වහන්සේ අවශ්‍ය වන්නේ. මේ පොළොවේ ඔබගේ මගේ ශක්තියෙන් කරන්නට පුළුවන් දේ තිබෙනවා. කරන්නට බැරි දේ තිබෙනවා. ඔබට මට ඔබගේ මගේ ශක්තියෙන් කරන්නට පුළුවන් දේ ඔබ මා කළත් ඔබ මා ඒ සීමාවෙන් එහා ගිය පසු ඔබට මට ඔබගේ මගේ ශක්තියෙන් කළ හැකි කිසිවක් නැති තැන්වලදී අපි අසරණ වෙනවා. ඒ තැන්වල තමයි අපේ ජීවිතේ අපි කඩාගෙන වැටෙන්නේ සහ අපේ ජීවිතේ අමතක වෙන්නේ. මේ ස්ථාන තුල ඔබට මට මතක් කර දෙන්නේ වචනේ තුල දෙවියන් වහන්සේගේ ස්වභාවය ගැන. මේ ස්ථානයේ මාගේ හඬින් දෙවියන් වහන්සේට මොරගසන්නේ මේ උන්වහන්සේ මට කන් දෙනසේක. ආමේන්. ඔබ දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස මේ පොළොව තුල මේ ජීවත් වෙන කාලය තුල ඔබ විවිධ පීඩාවන් තුල ගමන් කරනවා. ඔබගේ මගේ මොරගැසීම මනුෂ්‍යන්ගේ කන් වලට ඇසෙන්නේ නැති තරම් අමාරු අපහසු කාලයන් ගත වෙනවා. අද දවසේ මේ පණිවිඩය ඇසෙන ඔබගේ ජීවිතයේත් ඔබ එවැනි තත්ත්වයන් තුල යනවා ඇති. සමහරට ඔබ පීඩාව තුල මිරිකෙද්දී ඔබ වෙනුවෙන් අහුම්කම් දෙන කවුරුත් මෙලෝකේ නැතුව ඇති. සමහරට ඔබ ළඟම ඉන්න අය ඔබව රිදවන විට ඔබට දැනෙන වේදනාව එක කිව නොහැකි තරම් අමිහිරි අත්දැකීමක්. ඔබට මනසට එන දේ තමයි ඇයි මං වෙනුවෙන් කවුරුත් ඇහුම්කම් දෙන්නේ නැත්තේ. නමුත් ලේවිල ඔබට මට මතක් කර දෙන්න තමයි ඔබගේ මොරගැසීම දෙවියන් වහන්සේ අසන බව. දෙවියන් වහන්සේට ඔබව දැනෙනවා. උන්වහන්සේට ඔබව ඇහෙනවා. වචනේ ඔබට මට පැහැදිලිව කියන දුක් ඇති දවසේදී ස්වාමීන් සෙවීමි රාත්‍රියේදී මාගේ අත නොනැවතී දිගු කර තිබුණේය මාගේ ආත්මය සැනසෙන්ට අකමැති විය මම දෙවියන් වහන්සේ සිහි කොට චංචලව සිටිමි. ආමේන්. ස්ථානයේ කියනවා මම දුක් ඇති දවසේ දෙවියන් වහන්සේ සෙව්වා. රාත්‍රියන් තුල මගේ අත දිගු කරලා මම දෙවියන් වහන්සේ සෙව්වා. මගේ ආත්මය සැනසෙන්ට අකමැති වුණා. නමුත් ඒ පීඩා වැඩි නිසා මට අමාරුව දැනුණා. නමුත් මේ ස්ථානයේ කියනවා මම දෙවියන් වහන්සේ සිහි කොට චංචලව සිටියා. මම නිහඬව සිටියා. ස්වාමීනි ඔබට මම බාරයි කියලා. ඊට පස්සේ කියනවා දෙවියන් වහන්සේ ඔබගේ මගේ එමෙනෙහි කිරීම තුළින් ආත්මය සම්පූර්ණ දෙවියන් වහන්සේ පිරිමදින බව.
මම දන්නවා ඔබ බොහෝ දෙනෙක් මේ ජීවිත ගමන් කරද්දී ඔබ කතා කරලා එක තැනක ඔබ නිශ්චලව සිටිනවා. ඔබට කිසි වචනයක් ඔබේ මුවෙන් පිට නොවෙන තැනට ඔබ පීඩාවන් වල පත්ව සිටිනවා. සමහරට ඔබ අඬලා සමහර තැන්වල ඔබට කඳුළු නැති වෙන තැන් එනවා. ඔබ කෑ ගහලා සමහර තැන්වල ඔබට ශබ්ද පිට වෙන්නේ නැති තරමට එන තැන් තිබෙනවා. මේ පද තුල දෙවියන් වහන්සේ ඔබගේ කතාවයි මතක් කර දෙන්නේ. ඒ රාත්‍රියන් තුල ඔබගේ ඒ වේදනාවන් දෙවියන් වහන්සේට දැනෙනවා. නමුත් උන්වහන්සේ කියනවා ඔබගේ මොර ගැසීමට දෙවියන් වහන්සේ හුම්කම් දෙනවා කියලා. ආමේන්. මම විශ්වාස කරන මේ උදෑසන කාලය තුළ ඔබගේ හදවත දෙවියන් වහන්සේ විමසනවා. අද දවසෙත් ඔබ විවිධ තැන්වල ඔබ සිර වෙලා ඇති, විවිධ පීඩනයන් තුළ ඔබගේ ජීවිතයේ තද වෙලා ඇති. ඔබගේ වචන පිට නොවන පිණිස, ඔබගේ කඳුළු නොවැටෙන පිණිස ඔබ නැවතිලා ඇති සමහර තැන්වල. නමුත් දෙවියන් වහන්සේ එකක් මේ උදෑසන කියනවා. උන්වහන්සේ ඔබගේ මොර ගැසීම අසනවා. උන්වහන්සේ ඔබට පිළිතුරු දෙන්න උන්වහන්සේ ඔබ දෙස බලා සිටිනවා. ඔබ දෙවියන් වහන්සේ දෙස මේ උදෑසන බලන්න. ඔබ කියන්නේ ස්වාමීනි මෙන්න මම ඔබ ඉදිරියේ සිටිනවා. මගේ ශක්තියෙන් මේ ගමන මට ගමන් කරන්න බෑ. මට ඔබගේ උපකාරය නිදහස් කරන්න කියලා ඔබ ඉල්ලන්නේ. ශුද්ධාත්මයන්න් වහන්සේ මේ උදෑසන උන්වහන්සේගේ අනුග්‍රහය ඔබ මැද නිදහස් කරන ස්වාමීනි මේ හැම කෙනෙක්ම හදවත් මම ඔබගේ පාමුල තබනවා ස්වාමීනි. ඔබ වහන්සේ අතගසන්න. ඒ ජීවිත ඔබ වහන්සේ ස්පර්ශ කරන්න පියාණනි. ඒ මොර ගැසීම් වලට ඔබ සාධාරණයන් ඉෂ්ට කරන්න කියලා මම ඉල්ලනවා යේසුස් වහන්සේගේ බලවත් නාමයෙන්. අද දවසේ ඔබ විවිධ රැකියාවට විවිධ දේවටන සූදානම් නැති ව්‍යාපාර කුෂිකාරමන්ත රැකියාව. අද දවසේ මේ කුමකට ඔබ නිවසෙන් පිටව යන්න ගියා දෙවියන් වහන්සේ ඔබ සමග සිටිමින් ස්වාමී හැම ජීවිතයක්ම රැකවල් කරන්නට නැවත නිවසට නේද ඔබගේ ආශිර්වාද ඔබගේ අනුග්‍රහ ඔබගේ මඟ පෙනීම මේ ජීවිත මත නිදහස් කරන්න මම ඉල්ලනවා දෙවියන් වහන්සේ. යම් කෙනෙක් යම් අවශ්‍යතාවයක් දවස් යනවාද ඔබගේ සැපයීම ඔබගේ අනුග්‍රහය ඔබගේ ආශිර්වාදය ඒ ජීවිත මත නිදහස් කරන්න මම ඉල්ලනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් නාමයෙන්. ආමේන්. බහමකටම ජෙසුබීටයි.